හෙලෝ ගයිස්, ඉතින් ඔයාලට කොහොමද? ඉතින් ඔන්න අද මම යෝගට් හදන්න තමයි යන්නේ. යෝගට් හදනවා කිව්වට යෝගට් හදන්න ඕනේ බඩු මොකුත්ම අපේ ගෙදර නැහැ. ඒ හින්දා ඒ බඩු ටික ගේන්න ටවුන් එකට යන්න ඕනේ. ඒ කියන්නේ යෝගට් හදන්න ප්‍රධාන වශයෙන් නම් ඕනේ වෙන්නේ එළකිරි. නමුත් මං ගහව එළකිරි හොයාගන්න නැහැ. ඒ කියන්නේ අපේ ගෙවල් පැත්තේ එළකිරි හොයාගන්න නැහැ. ඒ නිසා මම ඒකට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නවා. සහ අපිට ඕන වෙනවා ජෙලටින්. අය තව යෝගට් එකක් ඕන වෙනවා. සීනි කැමති නම් දාන්න පුළුවන්, නැත්නම් නොදාන්නත් පුළුවන්. මම යෝගට් හදන්න ප්‍රධානම අරමුණ කරගත්තේ අපේ සයන්ස් ක්ලාස් එකේ පළවෙනි පාඩමේ තියෙනවා යෝගට් හදන්න. ඉතින් ක්ලාස් එකේ ටීචර්ත් කිව්වා යෝගට් හදලා බලන්න ගෙදරින් කියලා. ඉතින් ඒක හින්දා මං හිතුවා යෝගට් හදන්න ඕනේ කියලා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා මම. ඉතින් මං කෑමක් හදන පළවෙනි පාර වෙන්න පුළුවන්. අපි බලමු යෝගට් හැදෙයිද වෙන මොනවා හරි හැදෙයිද කියලා. එහෙනම් දැන් අපි යමු ටවුන් එකට බඩු ටික ගන්න. ඔන්න ඉතින් දැන් මම යෝගට් ටික හදන්න තමයි යන්නේ. මම ෆ්‍රෙෂ් මිල්ක් එක අරන් තියෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් එක මෙන්න මේ විදිහට පෙරලා මේකට දාගන්න ඕනේ. මේකම පෙරා ගන්නවා මම. මෙන්න මේ විදිහට. මේ ෆ්‍රෙෂ් මිල්ක් නම් පෙරන්න අවශ්‍ය නැහැ. ඒ වුණාට ඉතින් පෙරමු. කෝප් එකක් තියලා. ඔන්න ඔය විදිහට මම ෆ්‍රෙෂ් මිල්ක් එක පෙරාගෙන දාගත්තා. මෙන්න මේ බාස්කට් එකට. ඊට පස්සේ මේකට සීනි දාන්න ඕනේ. සීනි ඔයාලට කැමති ප්‍රමාණයට දාගන්න පුළුවන්. මම මේකට සීනි දාමුක බලලා. දෙකයි තුනයි හැඳි 10ක් දාගත්තා. මම මේක රයිස් කුකර් එකේ තියලා රත් කරන්න තමයි හිතුවේ. ඒ හින්දා මම මෙන්න මෙහෙම රයිස් කුකර් එකේ තියලා රත් කරනවා. මෙන්න මේ ටික දැන් මම රයිස් කුකර් එකේ තියා ගන්නවා. මෙන්න මෙහෙම. ඒකල රයිස් කුකර් එකේ මේක ගහ ගන්න. ඒකල මේක රත් වෙනකන් සීනි ටික කලවම් කර කර ඉන්න තමයි තියෙන්නේ. ඒක කලවම් වෙන අතරේ මම මේ ජෙලටින් ටික මේ පීරිසියකට දාලා හදා ගන්න ඕනේ. මම මෙන්න මේ වගේ පීරිසියක් ගන්නවා. ඒකට ජෙලටින් කුඩු ටික දා ගන්නවා. තේරුම් දෙකක් නැද්ද මෙතන? ඇත්තේ. ඒ කරලා ජෙලටින් ටිකට උණු වතුර ඕනේ. මෙන්න මෙහෙම උණු වතුර ටිකක් දාගෙන ඒක තේ හඳගෙන
ෆ්‍රයි හැන්දකින් මෙන්න මෙහෙම කලවම් කරන්න ඕනේ. මේකත් මෙහෙම කූරු ගානවා. ඒකල මම ජෙලටින් ටික නිමෙන්න තියාගන්නවා මෙන්න මේ විදිහට කූරු ගාලා ඉවර වෙලා. ඒක නිමෙන්න තියනවා දැන්. කලවම් වෙලා තියෙන්නේ. මේ විතර ඇතුලේ යනවා. මේකම මෙහෙම තිබ්බොත් කැට ගහයිද? මේකට දාන්නේ කොහේද? ඕක මේ හොඳට අර උතුරලා යනකොට මේකත් දැන් රත් වෙලා තමයි තියෙන්නේ. තව ටිකක් අර උතුරන්න ඕනේ. තුන් පාරක් උතුරන්න ඕනේ. තුන් පාරක් උතුරවලා යවන්න කිව්වා. ඒල කිරිනේ. ප්‍රශ්නෙක එකපාරක් උතුරවුවාම ඇති කිව්වා. ඔන්න ඉතින් දැන් මේක චුට්ටක් රත් වෙලා එනකොට අපි මේකට වැනිලා ටිකක් එකතු කරගන්න ඕනේ. චුට්ටක් එකතු කරගත්තා නම් ඇති. ඔන්න දැන් නම් මේක ටිකක් රත් වෙලා තියෙන්නේ. ඔන්න දැන් අපේ ජෙලටින් එක චුට්ටක් හයි වෙලා තියෙන්නේ. අර ඝනකම් විදියට ඇලෙනවා. ඒකට අපි අර රත් වුණාම මේ කිරියකින් මේ රත් වෙච්ච කිරි දාගන්න පුළුවන්. දැන් කිරියකේ නම් සීනි කැටේම නෑ මුකුත්ම. හොඳටම දිය වෙලා තියෙන්නේ සීනි කැටත්. ජෙලටින් එකෙත් මොකුත් නැහැ. ඒක හයි වෙලා තියෙන එක තමයි ප්‍රශ්නේ. දැන් නම් ටිකෙන් ටික රත් වීගෙන එනවා. මේක ගෑස් එකේ තිබ්බනම් ඌට වඩා ඉක්මනට රත් වෙලා අර උතුරනවා. මේක රයිස් කුකර් එකේ තිබ්බ හින්දා හිමීට තමයි උතුරන්නේ. එළ කිරි ගත්තොත් එහෙම තුන් පාරක් විතර උතුරව ගන්න ඕනේ. ෆ්‍රෙෂ් මිල්ක් නම් එක පාරක් උතුර ගත්තාම ඇති. දැන් නම් හොඳටම රස් වෙලා තියෙන්නේ. මේ මෙහෙම අත අල්ලවුවාම රස්නේ අතට එනවා. ඔන්න දැන් මම මේ යෝගට් එක එතකන් දිය කරගන්න තමයි හදන්නේ. යෝගට් එක මේ වගේ පීරිසියකට දාගෙන දිය කරගමු. මේ විදිහට යෝගට් එකම දාගෙන ඒක හොඳට දිය කරගමු. ඔන්න දැන් බුබුලු දාලා රත් වෙනවා මේ කිරි එක. මම යෝගට් එකත් හොඳටම දිය කරගත්තා දැන්. ඔයාලට පේනවා ඇති දැන් හොඳට දිය වෙලා තියෙන යෝගට් එකත්. ඒ අතර ජෙලටින් එකත් ගල් ගහිලා තියෙන දැන් නම් හොඳටම. කිරි එක තමයි දැන් හොඳටම බුබුලු දාන්නේ. දැන් ඕක නිවෙන්න තියන්න ඕනේ. ඔන්න දැන් මම මේකට ජෙලටින් ටික එකතු කරගන්න තමයි යන්නේ. ජෙලටින් ටික හොඳටම ගල් වෙලා තියෙන හින්දා මම මේ කිරි එකෙන් හැන්දක් ජෙලටින් එකට දාගෙන ඒක දිය කරගෙන කිරි එකට දාගන්නවා.
ඒක හොඳටම කැට ගැහිලා තියෙන්නේ. මේකට දාමුද? ඔන්න දැන් ජෙලටින් එකක් දිය වෙලා තියෙන්නේ. දැන් ඒක මේ කිරියකට දාගන්න තමයි ඕනේ. දාන්නම්ද? ඔන්න ඔය විදිහට දැන් ජෙලටින් එක දාලා මේක හොඳට නිවෙන්න තියන්න ඕනේ. ඇඟිල්ල මේකට දැම්මහම ඇඟිල්ල තියාගෙන ඉන්න පුළුවන් තරම වෙනකන් නිවෙන්න තියන්න ඕනේ මේක. ඔන්න දැන් මේකට අපිට ඇඟිල්ල දාගෙන ඉන්න පුළුවන් තරමට නිමිලා තියෙන්නේ. ඒ හින්දා මම දැන් මේකට මේ දිය කරගත්තු යෝගට් එක දානවා. ඒකල මේක හොඳින් කලවම් කරගන්න ඕනේ යෝගට් කෑලි නැති වෙන්න. ඒකල මේ ටික පෙනේරෙන් පෙරලා මේ බෝල් එකට දාගන්නවා. මෙන්න මේ විදිහට දැන් මේ ටික පෙරා ගන්නවා. ඔන්න දැන් අපි මේ ටික කප් වලට දාගන්න තමයි යන්නේ. මේ ටික කප් වලට දාලා මේ ටික කරුවල තැනකින් තියලා තියන්න ඕනේ පැය 12ක් විතර. ඔන්න ඉතින් මම මේ යෝගට් ටික දාගත්ත එක සයිස් වල කප් වලට. මට ටවුන් එකට ගියාට කප් ගන්න අමතක වුණා. ඒක හින්දා මම දැන් මේ ටික oven එකෙන් තියන්න තමයි යන්නේ. ඉස්සරවම අපි මේක අරගෙන oven එකෙන් තියමු. මේක oven එකම ඕනේ නැහැ. කළුවර තැනකින් තමයි තියන්න ඕනේ. මෙන්න මේ විදිහට තියනවා. මේකත් අරගෙන මෙන්න මේ විදිහට තියනවා. අනිත් ටිකත් අපි ඒ විදිහටම තියාගන්නවා. ඊට පස්සේ අපි මේක ආය අපිට පැය 12කට පස්සේ අරගෙන කැමති නම් ෆ්‍රිජ් එකට දාන්න පුළුවන්. නැත්නම් නිකම්ම කන්නත් පුළුවන්. ඔන්න ඉතින් ඔය වගේ මං තියලා තියෙනවා යෝගට් ටික. පැය 12කට පස්සේ එහෙනම් අපි ආයෙ බලමු. ඔන්න ඉතින් දැන් මම පැය 12කට පස්සේ මේ යෝගට් ටික ගන්න තමයි හදන්නේ.
මෙන්න මේ විදිහට හයි වෙලා තියෙනවා යෝගට් එක. මේක ඊට පස්සේ අපි ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. දැන් අපි මේ ටික මෙහෙම ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. එක එක විදිහේ කප් වලටනේ ඉතින් මම මේවා දැම්මේ. ඒක නිසා මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. දැන් මේ ටික ෆ්‍රිජ් එකට දාලා අපි ටිකකින් ආයෙ බලමු. ඔන්න ඉතින් දැන් මගේ යෝගට් ටික මේ හොඳට හයි වෙලා තියෙන්නේ. මේ හොඳට පේනවා. මේ බලන්නකෝ යෝගට් එකක් හොඳට කන්න පුළුවන් ගානට දැන් අපිට හොඳට කන්න පුළුවන්. දැන් අර හයි වෙලා තියෙන්නේ. මේවත් එහෙමයි හොඳට හයි වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් මම යෝගට් නම් හදලා ඉවරයි දැන්. ඉතින් රහම රහයි අපේ යෝගට් එක. ඉතින් ඔයාලත් හදලා බලන්න අනිවාර්යෙන්ම. එහෙනම් ඔයාලා හැමෝටම බයි.